Hi guys, ඉතින් අද අපි වෙලා ඉන්නේ කෝට්ටයත් බයි මෙරියට් හොටෙල් එකට. මේක තියෙන්නේ කොළඹ CCC මෝල් එකේ. ඉතින් මේ දවස්වල යනවා හින්දු අවුරුදු මම හිතන්නේ ඉෆ්තා කියන නමින් හොටෙල් එකේ ඩිනර් බුෆේ එක ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් ඔෆර් එකක් එනවා 2 person 8000. ඉතින් අද අපි වෙලා ඉන්නේ ඩිනර් බුෆේ එක try කරන්න. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ මුලින්ම අපිට හම්බෙන ස්ටේෂන් එකේදී හම්බ වෙන්නේ බේක් ෆිෂ් හම්බ වෙනවා, ඒත් එක්කම රෝස්ටඩ් චිකන් හම්බ වෙනවා, ඒත් එක්කම නූල් ස්ටේෂන් එකක් හම්බ වෙනවා. කැමති කට්ටියට නූල්ස් try කරන්න පුළුවන්. ඉතින් මම නම් පර්සනලි වැඩි නූල්ස් වලට කැමති නැති නිසා මම නූල්ස් try කරන්න ගියේ නැහැ. නමුත් නූල්ස් වලට කැමති කෙනෙකුට නූල්ස් try කරන්න පුළුවන්. ඒත් එක්කම චිකන් ෂවර්මා තියෙනවා. ඉතින් චිකන් ෂවර්මා කැමති කට්ටියට try කරන්න පුළුවන්. ඒත් එක්කම බන්ස් වර්ග තියෙනවා. ඉතින් බන්ස් වර්ග ගණනාවක් තිබුණා. ඉතින් කැමති කට්ටියට බටත් එක්ක salted butter, unsalted බටත් එක්ක try කරන්න පුළුවන් බන්ස් වර්ග. ඒත් එක්කම චිකන් සූප් තියෙනවා, ජපනීස් කිඩ්නි බීන් සූප් තියෙනවා. ඒත් එක්කම චිකන් කන්ජි එකක් තියෙනවා. ඉතින් කැමති කට්ටියට සූප් වර්ග try කරන්න පුළුවන්. ඒත් එක්කම මටන් චයිනීස් රෝල් තියෙනවා, vegetable cutlet තියෙනවා, චිකන් සමෝසා තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙතන ජූස් වර්ග දෙකකුත් තියෙනවා කැමති කට්ටියට මේ ස්ටේෂන් එකේ. ඉතින් මේ තියෙන ඊළඟට අපිට හම්බ වෙන සෙක්ෂන් එක මෙතන තියෙනවා ක්‍රීමි පැස්ට්‍රා. මුලින්ම මම මේක try කරා. ඉතින් මේක ගොඩක් රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් මෙතන ඊළඟට හම්බ වෙනවා butter vegetables. මම ඒක නම් try කරන්න ගියේ නැහැ. ඉතින් ඊට පස්සේ lebanese potato හම්බ වෙනවා. ඒත් එක්කම ඊළඟට අපිට හම්බ වෙන්නේ roasted chicken. ඉතින් මේ හැම දෙයක්ම එක්ක අපි මේ try කරේ lunch dinner buffet එක. ඉතින් iftar dinner buffet එක මම හිතන්නේ ගොඩක් හොඳ කෑම වර්ග ගොඩකින් තිබ්බා. ඒත් එක්කම dessert section එකත් හොඳටම තිබුණා. ඉතින් මේ හැම දෙයක්මත් එක්ක මම හිතනවා දීපු price එකට ගොඩක් worth කියලා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ offer එක try කරන්න අමතක කරන්න එපා. මෙතන අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ස්නැක්ස් වර්ග එහෙම නැත්නම් බයිට් වර්ග. ඉතින් අපි ගන්න සීෆුඩ් රයිස් එකත් එක්ක එහෙම නැත්නම් normal රයිස් එකත් එක්ක එහෙම නැත්නම් චිකන් බිරියානි එකත් එක්ක මේක ගොඩක් රසට මැච් වෙනවා, බ්ලෙන්ඩ් වෙනවා. ඉතින් මම try කරා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ගියොත් රයිස් එකත් එක්ක try කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත ප්ලේට් එකක්. ඉතින් මම ගත්ත හැම ප්ලේට් එකක්ම අප්ලෝඩ් කරේ නැහැ. නමුත් මේ ප්ලේට් එක හරිම සිම්පල් ඒ වගේම ගොඩක් රසවත්. ඉතින් ක්‍රීමි පැස්ට්‍රා තියෙනවා, චිකන් බිරියානි තියෙනවා, සීෆුඩ් රයිස් තියෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක මම හිතනවා හොඳට එන්ජොයි කරන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඔන්න මේ විදිහට මෙතනදී අපිට හම්බ වෙනවා මටන් කරි එකක්, ඒත් එක්කම ස්ට්‍රීම් රයිස්, ශ්‍රී ලංකන් රෝස් පාන්, පපඩම්, ඒත් එක්කම ස්පෙෂල් ඕසි එකක්, ඒත් එක්කම චිකන් බිරියානි එකක් හම්බ වෙනවා අපිට මේ ස්ටේෂන් එකේදී. මේ චිකන් බිරියානි එක නම් මිස් කරගන්න එපා. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඒක ගොඩක්ම රසයි. මේ චිකන් බිරියානි එක ගොඩක්ම රසයි. ඉතින් මම හිතනවා මම try out කරපු රසම චිකන් බිරියානි එකද කියලා මට හිතුණා. ඉතින් එච්චරට මේක රසයි.
ඔන්න පීළඟට යන්නේ ඩෙසර්ට් කෝන් එකට. ඉතින් ඩෙසර්ට් කෝන් එක ගැන කියනවා නම් ඇත්තටම ගොඩක් ලොකු ඩෙසර්ට් කෝන් එකක් තිබුණා. ඉතින් මෙතන තියෙන්නේ ස්වීට්ස් වර්ග ඒත් එක්කම වටර් අප්පන් අයිස්ක්‍රීම්. ඉතින් ඒ දේවල් වලට අමතරව ඉතින් එහා පැත්තේ ගොඩක් හොඳ කේක් සෙක්ෂන් එකකුත් තිබුණා. ඉතින් කේක් වර්ග ගොඩාක් තිබුණා. ෆෘට් ටාට්, චොකලට් බ්‍රවුනි, කොෆි ලාර්ජ් කේක්, බ්ලූබෙරි ක්‍රම්බල් කේක්, ඒත් එක්කම බ්ලැක් ෆොරස්ට්, ස්ට්‍රෝබෙරි කේක්, ඒත් එක්කම මැංගෝ මූස් වගේ දේවල් ගොඩක් තිබුණා. ඉතින් මං හිතන්නේ ලකුණු 10න් 10ම දෙන්න පුළුවන් ඩෙසර්ට් කෝන් එකක් තිබ්බයි කියලා මං හිතනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ Courtyard by Marriott vlog එක ඉවර වෙන්නේ. ඉතින් එහෙමනම් අදට සමුගන්නවා Courtyard by Marriott vlog එකත් එක්ක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. ඉතින් අපේ experience එක පුළුවන් විදිහට අපි බෙදාගත්තා, share කරගත්තා කියලා හිතනවා. ඉතින් එහෙමනම් එරිත් වෙන වීඩියෝ එකකින් හමු වෙනකන් අදට සමුගන්නවා මේ travel with me.